දන්න අර පැත්තේ නම් මේට එකක් එවන්න. මේක බ්‍රස්ලස් මෝඩ් එක. මේ තියෙන මෝඩ් එක. ඔෆ් කරාම මීඩියා ටීම් එක වැරදි. මේ මීඩියා. මේක බ්‍රස්ලස් මෝඩ් එකක් තියෙන්නේ. අර දන්නවනේ බ්‍රස්ලස් මෝඩ් එක. ඒ කියන්නේ ඒකයි මේක ලොකු පවර් එකක් කියන්නේ බැට් මේ මෝටරේ පොඩියලා ලොකු පවර් එකක් ගන්න පුළුවන්. මේක තමයි මේ වාහනේ ESC කම්පියුටර් එක මදර් බෝඩ් එක වගේ තමයි මේක මෙයාගෙන්ද ඔක්කොම පාලනය කන්ට්‍රෝල් එක. මේක ඇම්පියර් 120. මෙයාට අපිට මේ බැටරි එතකොට ඔය බැටරි ඇවිල්ලා මිලි ඇම්පියර් 5000 7.4 ඕකේ ආයි කියන්නේ මේක 2 සෙල්. ඒ කියන්නේ සෙල් දෙකයි. අපිට දැන් මේක සෙල් 4ක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ තව බැටරි එක සෙට් කරන්න පුළුවන්. එතකොට මේ පවර් එක වැඩි. එතකොට මිලි ඇම්පියර් 5000 විතර එතකොට නේ? ඔව්. ඒක සෙපරේට් කරලා කොහමද? එතකොට එකක් තියෙනවද? එකක් මෙතන සෙට් වෙන්න පුළුවන්. නෑ මේ කන්වර්ටර්ස් තියෙනවා. ඔව් මේකයි මේ සීරීස් කරන්න පුළුවන්. මම දැන් කියන්නේ හදලා නෑ ඒක. සීරීස් කරන්න පුළුවන්. පැරලල් කරලා අපි කරන්නේ. ඔව් දැන් මං ගාව තිබ්බ පරණ බැටරි එක මේක මේ කූල් සිස්ටම් එක. ඒ කියන්නේ දැන් මෝටරේ මේවයි ඒ කියන්නේ පොට් රත් වෙනවානේ. රත් වෙනාට මම දැන් ඒ වලට කරන්ට් එක දෙන්න තිබ්බේ මේ බැටරි එකෙන්. මම එතනට අර මේ කූලින් මොනවද දෙනවා කියන්නේ ඈ මේ ෆෑන් එක නේ? ෆෑන් එකක් තියෙනවා. ඒකට මම වෙනම ඒක ඩ්‍රයිව් කරන්න වෙනම බැටරි දෙකක් ඒක කන්ට්‍රෝල් වලටද? ඔව් ඒ ටිකට තමයි මම මේ බැටරි දෙක දාලා තියෙන්නේ. ආ කියන ඔයා වෙනම දැන් ඔයා වෙනම මොඩිෆයි කරලා. ඔව් ඒක මම කරේ. මේකේ මේ මෙයා මෙතනත් කුලින් කරන්නේ නැද්දාලා. ඔය මෙතනද? මේ මෝටරේ මේ ස්ටේටර් ගන්න හෙව්වේ? ඔව් මම ඒක ඔක්කොම හැදුවේ. මේ කියන්නේ අර ගෙන්නලා තමයි හැදුවේ. මේක අර පිකප් එක මේ වීල් බාර් එක. මේක තියෙන්නේ ආ මේ වීල් වෙනවන්නේ. මේක පිකප් එකන මෙහෙම අර ඉස්සෙනවා. මෙහෙම කියන්නේ මේක 4 සෙල් දාපුවම දැන් මේක 2 සෙල් නේ. 4 සෙල් දාපුවම මේක මාරම් පිකප් එක කියන්නේ. උඩ පදින්න බෑ කියන්නේ පෙරලෙන්න ගන්න මොකද අර. ඒ කියන්නේ මේ ඉස්සලින් පැත්ත තිරම කරනවා ගහනද නේ? මේක කිලෝ 5ක් වර. මෙතන උස. අන්දාර වීඩියෝ දෙවල්. දැම්මල ගමන්නේ නැහැ නේකෙන් ගියක් කරලා දීපන් පොල්ලට මේ ගන්න දැන් මගේ ජනල එකට මෙහෙම මේක දැන් මට එන්නේ නැහැ නේකෙන්. අඩුම ගානේ හවුසින් කෑල්ලක්. හවුසින් ගෑල්ලක් ගන්න ගියක් කරලා දීපන්. මේ මට සිරාට ඔයා අතර මේ යම් නිකම් මේව කරලා ඔයාලට කියන දේවල් නේ. ඒ කියන්නේ වීඩියෝස් බලලා ඉස්සෙල්ලා මොකද අවුරුදු ගානක් කරලා හොයලා සල්ලි දෙන ඉවරයි කට විදියට නේ යට කරලා ඔය පාස් වෙලා ඈ ඔව් ලැප්ටොප් එපා ෆෝන් එපා මොකක්ද එපා මේක තමයි මගේ තිබ්බ ඩ්‍රීම් එකක් තමයි ඔය නාගේ ඩ්‍රෝන් එකක් වරගෙන ඉන්නේ රේසින් කාර් දිනේ මම දින්නම නේද එච්චර යන්න බැරුණා මට සල්ලි දින්නේ නැහැ අතන මේක HPL කියන බෑන්ඩ් එක මේකට තායිවාන් එක මේක ජපාන් බෑන්ඩ් එක HPL එක දැන් මට තාටි පොල්ලට පොඩ්ඩක් පැත්තට යවනවා කියලා නේ ඒක මෙන්න මාදල්ලා නේ දින රිලැක්ස් වෙන්න මරු නේද මේ සිරාට දැන් මේ වගේ 7ක් විතරක් පොඩියක් ඕනේ මට ඕන මේ සල්ලි ගන්න අඩුම ගානේ දාන දෙකක් පැත්තට ඔట్లా හයියෙන් යනවා මෙහෙමයි මේවා කියන කොටස් වලට බෙදෙනවා දැන් මේ වෙන මෝටර ඕගොල්ලෝ මොකක්ද මේ YouTube එකට මේ ගෲප් එකක් තියෙනවා ඒ කියන්නේ Facebook එකේ ඔයා මේ මේක තියෙන මේ මගේ නම්බරේ මෙයාට දෙන්න පොඩ්ඩක් WhatsApp එකට දාන්න මේ තව අපිට ක්‍රෝලින් කියලා දෙන්නේ. ඒ කියන්නේ ක්‍රෝලින් කියන්නේ ඇතිද මේ? ඇති. යා කර ගොඩක් කියන්නේ ඒ ක්‍රෝලින් වලට යන්නේ මේ කියන්නේ ඩිෆෙන්ඩර්. ඒ කියන්නේ ඒකත් ඇවිල්ලා ඒ කියන්නේ ඒ 110 ස්කේල්. නෑ එච්චර ලොකු නෑ මට පොඩි සීන් එකකට මේ බලන්න සමහර වීඩියෝ කරලා තියෙනවා. 60ක් වගේ ගන්න පුළුවන්. 60ක් විතර. ඊට අඩු ගානක් 60න් මානය ගන්න පුළුවන්. සාමාන්‍ය මම දෙක ඊය කරා ගන්නේ. ඔව් ඒක ගන්නත් ගන්න පුළුවන්. සාමාන්‍ය ඒක high speed එක. high speed 160 වගේ ස්කේල්. ඒක කැලේ ගිහලා වල ගන්න. නෑ ඒ වෙඩි පිටින් ගන්නවා. ඒ ආර්ට් එකේ ලිටුනා. ඒ කියන්නේ අපෝ හදලා තියෙනවා. හදලා තියෙන අපිට ඇවිල්ලා ඒක අපේ ගන්න. ඔව් තියෙනවා. 29 මන්ද එක කරලා ආවා. ඔව් මොන මේ මයි අnder ගන්න දෙයක් හැටියට විදියට. ලයික් කරන්න